ගන්න මෙහෙම ලියන්න එපා අතෑරලා දාන්න. අද අපිත් එක්ක ඉන්නේ මේ අභිරහස් ග්‍රන්ථ රචනා කරපු රචකයෙක්. ඒක මං අනිත් පැත්තට හැරුවා. අභිරහස් ග්‍රන්ථ අභිරහස් ග්‍රන්ථ ගැන තමයි ටිකක් වැඩියෙන් කතා කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඇයි? මොකද දන්නවද? අද අපිත් එක්ක ඉන්නේ මේ අභිරහස් ග්‍රන්ථ රචනා කරපු රචකයෙක්. ඔව් හඳුන්වා දෙන්නම් මේ පොත් ගැන කතා කරන්න කලින් ලේඛක අහමඩ් රෂීඩ් අයිබෝන් සුබෝදෑසන. ඉතින් අහමඩ් රෂීඩ් එක තමයි අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ. මේ අහමඩ් අපි යමු මේ කොයි වගේ කාලයකද මේ ලේඛන කලාවට එකතු වෙන්නේ? පළවෙනියට රචනා කරපු ග්‍රන්ථය මොකක්ද? එතනින් කතාව පටන් ගන්න. මගේ කතාවොත් ලිවීම පටන් ගන්නේ ඇත්තටම කිව්වොත් 2011 මං 6 වසරේ ඉන්නකොට මට ලියන්න මොකක් හරි ආසාවක් ආවා. ඊට පස්සේ ආසාව ආවට ලියන්න මුකුත් අවස්ථාවක් හම්බුන්නේ නැහැ. ඉතින් මං සිංහල නැත්තම් පරිසරේ මොකක් හරි කතා පොතක තිබ්බා, සිංහල පොතක තිබ්බා චීන කතාව. ඒක මං අනිත් පැත්තට හැරුවා. සිංහල නමක් දාලා සිංහල ගමක් දාලා ලංකාව විදිහට දාලා හදලා දැන් කාටද පෙන්වන්න බෑ. ඉතින් මං ඒකට කරේ මං ටියුෂන් ගිහපු ටීචර් ගිහිල්ලා මං පෙන්නුවා. පෙන්නපු ගමන් මට බැන්නා හොඳටම. මේ මෙහෙම ලියන්න එපා අතෑරලා දාන්න. ඊට පස්සේ තමයි හිතුනේ නෑ මං කොහොමද ලියන්න ඕන කියලා.